හරිනේ? ඊළඟට look after. රැක බලා ගන්නවා. තේරුජ කියන් බලන්න. ඔයාගේ දෙමව්පියන් රැක බලා ගන්න. කොහොමද කියන්නේ? After your parents. හරි ඇඩ්වාන්ස් නම් කෙනෙක් කියද්දි. Okay. නේද? look after your parents. හරි ඇඩ්වාන්ස් නම් සබ්ජෙක්ට් එකයි කියන් බලන්න. look after your parents. කියලා කියන් පුළුවන්. හරි. look after රැක බලා ගන්නවා. හරිනේ? දැන් ඔයාලා මේ ටික පාඩම් කරගන්න. මේවා තේරුමත් එක්ක පාඩම් කරගන්න. පාඩම් කරනවා කියන්නේ හොඳට කියලා දිව ඒවට පුරු කරගන්න. නිකන් she is cooking. Mother is cooking in the kitchen. ඒකම අමාරුවෙන් කියන්න එපා. කියලා මේ දිවෙම එකට හොඳට පුරු කරගන්න. කියලා පුරු කරගන්න ඕනේ. හරි? එහෙම කියන්න පුරුදු වුණාට පස්සේ mother is cooking in the kitchen. අනේ ඉක්මනට කියලා දාන්න පුළුවන්. කඩමුණු කරගන්න. නිකන් ඉද්දි කියවන්න. දැන් අම්මනේ මොන හරි කියන්නේ කියන්න මට නිදා ගන්නවා. I want to sleep the tap mom කියලා කියන්න. ඒ විදිහට නිතර පාවිච්චි කරනවා. I want to sleep the tap mom. අපිට නිදා ගන්නවා කියන්නේ. කියලා ඉංග්‍රීසියෙන් කියන්න ගෙදර ඉඳලා. ඒවා කියලා උණු වෙන්නේ අපිට. වෙන තැනකදී ලෝකෙ වෙන තැනක කිහිල්ල බයනක කතා කරන්න බෑ. ගෙදර ඉඳන්න පුළුවන්. ගෙදර ඉඳන් හොඳට කියලා කට හොරු කරගන්න. හරිද? හරි. දැන් මේ ටික හොඳට පාඩම් කරගන්න. අටට හුරු කරගන්න අංකෙකට මොනේ? අටට හුරු කරගන්න. මේ ටිකත් එහෙම හොඳට පාඩම් කරගන්න, මොලේට දාගන්න, අටට හුරු කරගන්න. ඊළඟට මම දුන්නනේ වාක්‍ය 10ක්. වාක්‍ය 10 දැන් හරි කමන්නේ. ඒක හරි හදලා පොතේ ලියලා පොත ගන්නවා පුස්තකෙට දාන්නේ. අනිත් එක ඒ ටික දැම්මකට පස්සේ තව තියෙනවා වාක්‍ය 5ක් විතර. 5ක් විතර තියෙනවා. ඒ වාක්‍ය 5 මම ඊට පස්සේ දාන එකක් නැති වචන තිබුණා. ඒවත් මේ ගුගල් දාලා ගන්න මේකට මොකක්ද කියන්නේ කියලා ඒක තමයි කියලා දෙන්න. මේ වාක්‍ය ටික හදලා දාන්න. ඒ කාලයි. බලන්න කාල වෙන ඕන වැඩි විනාඩි 45ක් කරා. මේ දින ඒ ටික කරන්න. එනෝජ අද පාඩම කොහොමද තේරුණාද? ඔව් ටීචර්. හරි මොනවාරි ප්‍රශ්නයක් තිබුණොත් ප්‍රයිවට් මෙසේජ් එකක් හරි දාලා අහන්න. හරි ටීචර්. දැන් දිලක්ෂිකා තේරුණා ටීචර්. මම දැන් Google එකේ දාන ටිකක් කරලා දාන්න. ඒකෙන් නැති තැනක් තිබුණා ලැජරෙන් නැත්නම් බය වෙන්න එපා අහන්න. අනිවාර්යයෙන් මාන group එකේ අහන්න නැත්නම් private message එකක් දාලා අහන්න ඕනේ. ටීචර්. මේ ක්ලාස් එකකට බැරි වුණොත් ඔයාලට ඉතින් සෝරි තමයි ජීවිතේට වෙන ගුරුවරයෙක් ගෙනම බැරි වෙනවා. මෙහෙම ඇදගෙන යන්නේ නැහැ වෙන ගුරුවරු. ඊින්ද උමනාවෙන් තමන්ගේ වැඩේ කරගන්න. තමන් ආදරේ වෙලා ඒක කරගන්න ගන්නවා. හොඳේ? හොඳට දනිදු ආට තේරුණා. එන්නනේ හරි. එන වැඩ ටික කරලා තමන්ගේ වැඩේ කරගන්න. හොඳද? මේ තව මාස 6යි ඉක්මනට වැඩ ටික කරගන්න. ඕලෙවල් එක්සෑම් එක නිසා හැමෝම අහනවානේ. යන්නේ ආඩම්බරෙන් මට ඉංග්‍රීසි වල එකක් කියනවා කියලා කියන්න පුළුවන් ගන්නට. ඔය මගේ පැත්තෙන් මම 100ක් දෙනවා. මම කොච්චර දුන්නත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ අනික අල්ලගෙන මොලේට දාගන්නේ නැත්තම්. ඒතර මම මේ 100ට දෙනකොට ජීව ගුරු මුස්තියන් එක ඔක්කොම ගොවන ඔයගොල්ලෝ. එහෙම කරද්දි ඔයාලා උන තමන්ට ආදරේ වෙලා තමන්ගේ වැඩේ කරගන්න. හරිද? ඒ වගේ ඔයාලත් ඔයාලට ආදරේ වෙලා තමන්ගේ වැඩේ කරගන්නවා. එහෙනම් අදට ඇති